දැන් කාලේ ඩිවෝස් කියන්නේ සාමාන්‍ය දෙයක් විදියට මිනිස්සු හිතාගෙන ඉන්නේ. දැන් ඉන්න සමාජයේ ඉන්න ළමයි, දැන් ඉන්න ජෙනරේෂන් ළමයින්ගේ මතේ හැටියට ඩිවෝස් වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. හැබැයි කාලයක් තිබුණා ජීවිතේ කියන්නේ ගොඩාක් වටින දෙයක්. දෙයියොන්ට බය තිබුණා. තමන්ගේ භාර්යාට තමන්ගේ ස්වාමි පුරුෂයාට මොනතරම් රෙස්පෙක්ට් එකක් තියාගෙනද ජීවත් වුනේ. දරුවෙක් ඉපදුනාම ආයේ ඉතින් ඒ දරුවා වෙනුවෙන්ම ඒ ජීවිතේ කැප කරලයි අපේ දෙමාපියෝ ජීවත් වුනේ. හැබැයි දැන් කාලේ කෙනෙක් කසාද බැඳගෙන ඒ කෙනා හිතනවා ආවල් කෙනාව මං ගැට ගහලා තියෙන්නේ දැන්. දැන් ඒ කෙනා මගෙන් ඈත් වෙන්න ගොඩාක් අමාරුයි. ඒ කෙනා මං කියන විදියටයි එයා හැසිරෙන්න ඕනේ. ඔන්න ඒ වගේ අපිම දාගෙන ඉන්නේ සමහර බැඳීම. දැන් ගොඩාක් ඉස්සලාම try කරන්නේ අරුන්ගේ අම්මවයි තාත්තවයි කොහොමද වෙන් කරන්නේ? ඒ සහෝදරයෝ ටික කොහොමද ඈත් කරන්නේ? ඒ වගේම අනිත් කෙනා හිතනවා ඒ මෙයාගේ අම්මවයි තාත්තවයි මං කොහොමද වෙන් කරන්නේ? ඒගොල්ලෝ නැතුව අපි කොහොමද තනියම ජීවත් වෙන්නේ? අනේ මන් දන්නේ. කාලයක් තිබුණා කොච්චර ලස්සනට පෞල් ජීවිතේ ගත කරපු මිනිස්සු හිටියද අපේ ලංකාවේ. අම්මා තාත්තා සහෝදරයෝ කිව්වාම මොනතරම් විදියටද අගේ කරගෙන ඒගොල්ලෝවත් එකතු කරගෙන ජීවත් වුණේ කාලයක්. දැන් ජීවිතේ කිව්වම මගේ විතරයි. මගේ මිනිහා, මගේ ගෑණි, මගේ දරුවා. මට කවුරුත් වැඩක් නැහැ. කවුරුවත් ඕනේ නැහැ කියලා කොහෙද අපි මේ යන්නේ? මේ ගමන කොහෙද අපි නවත්තන්නේ? අපි මොනවද හිතාගෙන යන්නේ මේ ජීවිතේ තනියම අපිට ගොඩ වෙන්න පුළුවන් කියලාද? ජීවිතයක් කියන්නේ තනියම ගමනක් යන මාර්ගයක්ද? එහෙම නෑ නේද? අපිට මිනිස්සු ඕනේ. නරකට වේවා හොඳට වේවා අපිට මිනිස්සු ඕනේ. අම්මගේ ආදරේ, තාත්තගේ ආදරේ, අක්කගේ නංගිගේ ආදරේ අපිට ඕනේ. කවදාවත් හිතන්න එපා අනුන්ගේ දෙමාපියෝ, අනුන්ගේ සහෝදරයෝ මගේ නෑ කියලා. ඔයා කසාදු බැන්දනම් ඒ පවුලත් ඔයාගේ කියලා හිතාගන්න. කවදාවත් ඒගොල්ලෝ වෙන් කරගෙන ඒ මිනිහව හරි ගෑනුව හරි ළඟ තියාගෙන ඉන්න බලන්න එපා. ඒක පවක්. ඒක හොඳ නැති දෙයක්. ලස්සනට ජීවිතේ කියන්නේ ලස්සන දෙයක්. ඒක ලස්සනට ජීවත් වුණාම ගොඩාක් වටිනවා. අපි දරුවොන්ට අපි මොනවද කියලා දෙන්නේ? අපි ওই තරම් වෙනස් වීම පෙන්නවා නම් අපේ දරුවා කාලයක් යද්දී ඉදිරියට අපි නැති වෙලා යනකොට ඒ දරුවන්ට පුළුවන්ද මේ ගමන තනියම ඇදගෙන යන්න? අපි අපේ සමාජයට මොනවද උගන්වලා දෙන්නේ? මිනිස්සු කොයිතරම්ද ෂෙල්ෆිෂ් වෙලා ජීවත් වෙන්නේ? අනේ මන් මේ නිසාද කොහෙද දැන් කාලේ ඩිවෝස් කියන්නේ සාමාන්‍ය දෙයක් විදියට පත් වෙලා තියෙන්නේ. ඔයාලගේ මතකේ මොනවද හිතෙන්නේ?